ඔයාලගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මෙහෙම වම්බටු හදන්න යන්නේ. වම්බටු මෙහෙම හදාගත්තොත් ඔයාලා වෙන විදිහකට නම් හදන්නෙම නැති වෙයි. ඒ තරම්ම මේක ගොඩාක් රසයි. ඇත්තටම මේක ඔයාලා හදලම බලන්න ඕන රෙසිපි එකක්. විශේෂම දේ තමයි මේක හදන්න තෙල් බිඳුවක්වත් ඕන වෙන්නේ නැහැ. එහෙනම් අපි ඉක්මනටම බලමු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම හොඳට පිරිසිදු කරලා කපාගත්ත පොඩි වම්බඩු කරල් 4ක් විතර මේ වගේ භාජනයකට දාගෙන මේකටම මිරිස් කුඩු තේ හැඳි 1/4ක්, කහ කුඩු තේ හැඳි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්, තුන පහ තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගෙන මේ වගේ හොඳට මිශ්‍ර කරගන්නවා. මෙතනදී ඔයාලගේ රස අනුව පහේ ಜಾති ටික එකතු කරගන්න. මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ අපි මේක පේනකින් වහලා තියලා වම්බටු එක හදා ගන්න ඕන අනිත් දේවල් ටික ලෑස්ති කරගමු. ඒකට මම මේ වගේ බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මේකට කපාගත්ත ලොකු ලුණු ගෙඩි භාගයක්, හේනියට කපාගත්ත සුදු ලුණු බික් 4ක්, කපාගත්ත අමු මිරිස් කරල් 3ක්, කපාගත්ත පොඩි තක්කාලි ගෙඩියකුත් දාගෙන පොල් කිරි ටිකකුයි කරපිංචෙත් එක කොලයි එකතු කරගන්නවා. ඔයාලට මේ වම්බටු කරි එකේ හොදි ගතිය ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ නම් තව පොල් කිරි ටිකක් මෙතනදී එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට මම මේ වගේ පෑන් එකක් මදගින්දරේ ලිපේ තියලා බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය එකතු කරගෙන විනාඩි 2ක් විතර හැඳි ගාන ගමන් ලිපේ තියා ගන්නවා. හරියටම විනාඩි 2කට පස්සේ අපි පහේ ಜಾති දාලා හදාගත්ත වම්බටු ටික එකතු කරගෙන ඔක්කොම ටික හොඳටම මිශ්‍ර කරගන්නවා. මේ ගානට මිශ්‍ර වුණාට පස්සේ පියනකින් වහලා විනාඩි 5ක් තියලා තියාගන්න. විනාඩි 5කට පස්සේ බටු ටික මේ වගේ ලස්සන පාටකට ඇවිත් තියෙනවා. අපි ආයෙත් පාරක් ටිකක් මිශ්‍ර කරගෙන තව විනාඩි 8ක් පියනෙන් වහලා ලිපේ තියාගන්න ඕනේ. විනාඩි 8කට පස්සේ මේ වගේ ටිකක් මිශ්‍ර කරගෙන ලිපෙන් අයින් කරගන්න. මං හිතනවා ඔයාලා මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම හදලා බලයි කියලා. ඉතින් හදලා බලන කට්ටිය යටින් කමෙන්ට් එකක් දාලා තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් මේ වගේ රසමරස අලුත් වට්ටෝරුවක් අරන් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.